හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එකතු වී තිබෙනවා. ඒ එළඹෙන T20 World Cup එක සඳහා උපදේශන වේගපන්දු පුහුණුකරු ලෙසින්. පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූරිය ලසිත් මාලිංගව උපදේශන වේගපන්දු පුහුණුකරු ලෙසින් නැවත කණ්ඩායමට කැඳවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමට අනුව ලසිත් මාලිංග මෙම තීරණය ගෙන තිබෙනවා. ඔහු T20 World Cup එක අවසන් වන තුරුම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ රැඳී සිටිනු ඇති. ඔහු අද සිය තනතුරේ වගකීම් ආරම්භ කරමින් මුල්ම පන්දුව ඔහු විසින්ම යොමු කළේ මෙලෙසින්. මෙවැනි නවතම් පුවත් සඳහා සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.